ශුද්ධවර මාක් 2 අංශභාග රෝගියෙකු සුව කිරීම. දින ගණනකට පසු ජේසුස් වහන්සේ යළිත් කපර්නාවුමට පිවිසුණු සේක. උන්වහන්සේ ගෙදර සිටින බව පතල විය. එවිට දොරකඩ අසලවත් ඉඩක් නැති තරමට මහා පිරිසක් එහි රැස් වූහ. උන්වහන්සේ ඔවුන්ට දහම් දෙසමින් සිටිසේක. එකල 4 දෙනෙක් අංශභාග රෝගියෙකු උසුලාගෙන උන්වහන්සේ වෙත ආහ. සමූහයා නිසා උන්වහන්සේ වෙත යාගත නොහැකි වූයෙන් ඔහු උන්වහන්සේ සිටි තැනට ඉහළින් පියස්සේ සෙවිල්ල හැර පියස්ස කඩා අංශභාග රෝගියා ඔත් යාන පහතට බැස් වූහ. ජේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක පුත්‍රය ඔබේ පව් කමා කර තිබේ යයි අංශභාග රෝගියාට වදාළසේක. එහෙත් එතන හුන් විනයධරයන්ගෙන් සමහරෙක් තර්ක කරමින් මේ මිනිසා මෙසේ කතා කරන්නේ මක් නිසාද? මේ දේවාපහාසයකි. දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්න පුළුවන් වෙන කාටදැයි සිතුව. ඔවුන් මෙසේ තර්ක කරන බව ජේසුස් වහන්සේගේ සිතට එකෙනෙහිම දැනී ඔවුන්ට කතා කොට ඔබ කුමක් නිසා ඔබේ සිත් තුළ මෙසේ තර්ක කරන්නවුද? වඩා පහසු කුමක්ද? අංශභාග රෝගියාට ඔබේ පව් කමා කරන ලදැයි කීමද? නැතහොත් නැගිට ඔබේ යහන රැගෙන යන්නැයි කීමද? එහෙත් මෙලොවදී පව් කමා කිරීමේ බලය මනුෂ්‍ය පුත්‍රයාණන්ට ඇති බැව් ඔබ දැනගන්නා පිණිස මම මෙසේ කරමි කියා උන්වහන්සේ අංශභාග රෝගියාට කතා කොට නැගිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නැයි මම ඔබට කියමි වදාළසේක. ඔහු නැගිට එකෙනෙහිම යහන රැගෙන පිරිස බලා සිටියදීම නික්ම ගියේය. සියල්ලෝම විස්මිතව මෙවැන්නක් අප කවදාවත් දැක නැතැයි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. ලෙවි කැඳවීම. නැවත උන්වහන්සේ පිටත්ව මුහුද අසලින් ගියසේක. මුළු සමූහයා උන්වහන්සේ වෙත රැස් වූහ. උන්වහන්සේ ඔවුන්ට ඉගැන්වූසේක. උන්වහන්සේ මග වඩින විට අල්පෙවුස්ගේ පුත් ලෙවි නැමැත්තා රේගු පොලේ හිඳුණු දැක මා අනුව එන්නැයි ඔහුට වදාළසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය. තවද උන්වහන්සේ ඔහුගේ නිවසෙහි කෑමට වැඩහුන් කල අය කැමියන් සහ පව්කාරයන් බොහෝ දෙනෙක්ද උන්වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයන් සමග හිඳගත්ත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උන්වහන්සේගේ අනුගාමිකයෝ වූහ. උන්වහන්සේ පව්කාරයන් හා අය කැමියන් සමග ආහාර වළඳන දුටු පරිසෙවරුන්ගේ පක්ෂයේ විනයධරයෝ බලන්න. උන්වහන්සේ අය කැමියන් හා පව්කාරයන් සමග කන බොන සැටි ශ්‍රාවකයන්ට කීහ.
ජේසුස් වහන්සේ ඒ අසා රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදකුගෙන් වැඩක් නැත. මා ආයේ දමිටුන් නොව අදමිටුන් කැඳවීමට යයි වදාළසේක. උපවාස ප්‍රශ්නය. වරක් ජොහන්ගේ ගෝලයෝද පරිසිවරුද උපවාසයේ යෙදුණාහ. එවිට සමහරෙක් ජොහන්ගේ ගෝලයෝද පරිසිවරුන්ගේ ගෝලයෝද උපවාස කරති. ඔබේ ශ්‍රාවකයන් උපවාස නොකරන්නේ මන්දැයි ජේසුස් වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළසේක. මනාලයා ඔවුන් සමග සිටියදී ඔහුගේ ඥාති මිත්‍රාදීන්ට උපවාස කළ හැකිද? මනාලයා ඔවුන් සමග සිටින තුරු ඔවුන්ට උපවාස කළ නොහැකිය. එහෙත් මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණෙයි. ඒ දවසේදී ඔවුන් උපවාස කරනු ඇත. තාන් රෙදි කඩකින් පරණ වස්ත්‍රයකට අණ්ඩයක් දමන කිසිවෙක් නැත. එසේ කළොත් අලුත් රෙදි කඩට පරණ රෙද්ද ඇදී ඉරුම වඩා ලොකු වේ. අලුත් මිදියුස පැරණි සම්බඳුන්වල වත් කරන කිසිවෙක් නැත. එසේ කළොත් මිදියුසින් සම්බඳුන් පැලී මිදියුසත් බඳුනත් දෙකම නැතිවේ. නව මිදියුස දැමිය යුත්තේ නව බඳුන් වලටමය. සබත කඩ කිරීමේ ප්‍රශ්නය. තවද උන්වහන්සේ සබත් දිනයේදී වෙල් යායක් මැදින් වඩින විට උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩ කඩා ගියහ. පරිසිවරු ඒ දැක බලන්න මොවුන් සබත් දිනෙහි නොකටයුත්තක් කරන්නේ මක්නිසාදැයි උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ උත්තර දෙමින් දාවිත් රජ තමාටද සිය පරිසිවරටද කෑමට කිසිවක් නැතිව බඩගිනි වූ කල කළ දේ, එනම් අබියාතර් නායක පූජකව සිටියදී දාවිත් දෙවියන් වහන්සේගේ ගෘහයට පිවිස පූජකයන් මිස අන් කිසිවෙකු නොකෑ යුතු පිදූ රොටිකා සිය පිරිවරටත් දුන් වග ඔබ කවදාවත් කියවා නැද්දැයි ඇසූ සේක. උන්වහන්සේ ඔවුන්ට කතා කොට සබත පිහිටුවන ලද්දේ මිනිසා උදෙසාය. මිනිසා සබත උදෙසා නොවේ. එයින් මනුෂ්‍ය පුත්‍රයානෝ සබත් දිනට පවා අධිපතියානෝ යයි වදාළ සේක.